මිනසන් කොන්නිචිවා. අපි දැන් පහුගිය දවස්වල වෙලාව කියන විදිය ඉගෙන ගත්තා. අද අපි කතා කරමු දවස කියන්නේ කොහොමද? දවස කියනකොට යෝබි කියන යෙදුම පාවිච්චි කරනවා. යෝබි. එතකොට සතිය දවස් 7 කියනකොට එක එක වචනත් එක්ක මේ යෝබි කියන කොටස එකතු කරන්නට ඕනේ. උදාහරණයක් විදිහට ඉරිදා කියනකොට නිචියෝබි. නිචියෝබි. එවනම් අද බලමු අද කවදාද කියලා අහන්නේ කොහොමද? කියෝව නන්යෝබි දෙස්කා. නන් කවදා නයෝබි කවදාද දවස දෙස්කා. කියෝව නයෝබි දෙස්කා. එතකොට දවස් 7 මේ විදිහට කියන්නට බලමු. නිචියෝබි ඉරිදා. නිචියෝබි. ගෙත්සුයෝබි සඳුදා. ගෙත්සුයෝබි. කයෝබි අඟහරුවාදා. කයෝබි. සුයෝබි පදාදා. සුයෝබි. මොකුයෝබි බ්‍රහස්පතින්දා. මොකුයෝබි. කින්යෝබි සිකුරාදා. කින්යෝබි. දොයෝබි සෙනසුරාදා. දොයෝබි. ඔය විදිහට සතිය දවස් 7 කියන්නට පුළුවන්. නිචියෝබි, ගෙත්සුයෝබි, කයෝබි, සුයෝබි, මොකුයෝබි, කින්යෝබි, දොයෝබි. එහෙමනම් අහමු කියෝවා නයෝබි දෙස්කා. අද කවදද? කියෝවා නිචියෝබි දෙස්. අද ඉරිදාවේ. කියෝවා නිචියෝබි දෙස්. අද ඉරිදාවේ.